සශ්‍රීක හා මනරම් කැලණි රාජධානිය එහි ආඩම්බර සහ බලවත් කැලණිතිස්ස රජු යටතේ සමෘද්ධිමත්ව පැවතුණි. ඒත් රජුගේ මානය නිසා භාවනායෝගී භික්ෂුන් වහන්සේ නමකට බරපතල අසාධාරණයක් සිදුවිය. ඊන් ටික කලකට පසු මුහුද උදහස් වී රාජධානිය ගිලගනිමින් මුහුදු ජලය රාජධානිය පුරා ගලා යන්නට විය. උරණ වූ මුහුද සම්සිඳුවීම සඳහා රාජ්‍ය ජ්‍යොතිෂ්‍ය මතය අනුව විහාර මහා දේවී කුමරිය නිර්භීතව තම දිවිය පූජා කිරීමට ඉදිරිපත් වූවාය. මුහුදු දෙවිවරුන් සැනසීම සඳහා වූ උතුම් පූජාවක් ලෙස කුමරිය අලංකාර ලෙස සරසන ලද කුඩා නෞකාවක නංවන ලදී. මහත් ධෛර්යයෙන් යුතු විහාර මහා දේවී කුමරිය එම දරුණු මහ මුහුදට බිලිදීමට තනිවම පාකර හරින ලදී. මුහුදු රළ එව සෙමෙන් රුහුණේ දකුණු වෙරළ තීරයට රැගෙන ගිය අතර එහිදී නව දෛවයක් එය එනතුරු බලා සිටියේය. කාවන්තිස්ස රජතුමා එම වීර කුමරිය පිළිගත් අතර එය ඓතිහාසික එක්වීමක ආරම්භය සනිටුහන් කළේය. මෙය නරඹූ ඔබට අනේක වාරයක් ස්තුතියි. මෙවන් නිර්මාණයක් නරඹීමට මාගේ YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කර සහ TikTok ගිණුම ෆොලෝ කර එක්වන්න.